Hi everyone, welcome back to my YouTube channel. අද යමු අපිත් එක්ක රොටරුවා වල තියෙන තවත් ලස්සන ප්ලේස් එකකට. මේ තැනට යන්න රොටරුවා ටවුන් එකේ ඉඳලා විනාඩි 20ක 30ක වගේ ඩ්‍රයිව් එකක් තමයි තියෙන්නේ. අද අපි ඇවිත් ඉන්නේ ඔකෙලා ෆෝල් එක බලන්න. දැන් අපි ඔකෙලා ෆෝල් එක ළඟට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් යමු කාර් එක පාක් කරලා ඇතුළට. මේ වොටර්ෆෝල් එකේ view එක බලන්න free. හැබැයි ඔයා white water rafting කරනවා නම් ඒකට pay කරන්න ඕනේ. කයිටුනා river කියන්නේ ඔකෙලා ෆෝල් එක හරහා ගලාගෙන ලස්සන river එකක්. මේ වොටර්ෆෝල් එක ඔයා බලන්න ගියොත් ඔයාට forest walking track වල walk කරන්න පුළුවන්. තව white water rafting කරන්නත් පුළුවන්. ඒ වගේම ලස්සන photos ගන්න, videos ගන්න, picnic යන්න, තව nature sound එක enjoy කරන්නත් best place එකක් තමයි ඔකෙලා fall කියන්නේ. මුලින්ම තියෙන්නේ ඔකෙලා falls and powerhouse viewing. අපි දැන් ෆොරෙස්ට් එක ඇතුළට යන්න හදන්නේ. ඒකේ තැනක් තියෙනවා ෆෝල් එක ගොඩාක් ළඟින් බලන්න පුළුවන්. අපි දැන් එතනට යමු. ෆොරෙස්ට් එක ඇතුලේ මේ වගේ walking track තියෙනවා. ඒක ගයිඩ් කරගෙන හරියටම යන්න තමයි තියෙන්නේ. ෆෝල් එක ළඟටම යන්න කේව් එකක් හදලා තියෙනවා. අපි දැන් ඒකට යමු. මුලින්ම මං කේව් එක ඇතුළට ගිහින් බැලුවා ඇතුළට යන්න පුළුවන්ද කියලා.
කේව් එකේ අන්තිමටම ගියාට පස්සේ මෙන්න මේ ලස්සන view එක තමයි බලන්න තියෙන්නේ. තව පොඩි කේව් එකක් මෙතනිනුත් තිබ්බා. බට් අපි ඒක ඇතුළට නම් ගියේ නැහැ. මුළු ෆොරෙස්ට් එක පුරාම තිබ්බේ මෙන්න මේ සවුන්ඩ් එක. මෙතන තිබ්බා සිප්ලයින් ඇක්ටිවිටි කරන තැන. අපි ඔකෙලා ෆෝල් එක බලන්න ගියේ සම එකේ. කොහොමද අවුව මාරුම සැරයි. වොටර්ෆෝල් එකත් බලලා ලන්ච් එකත් අරගෙන අපි ගෙදර ආවා. දිගටම ඩයරි ඔෆ් ෆෂ් එකතු වෙලා ඉන්න තවත් දවසක තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හම්බෙමු. සුබ දවසක්.